දැන් මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් වල ඔයාලට අඩුවට ඇඩ්වර්ටයිසින් කරනවා. මේකේ ලක්ෂ 50න් 100න් 200න් කියලා ඉතාමත් පරිස්සම් වෙන්න. ළඟදිත් එක ක්ලයන්ට් කෙනෙකුට උනා ලක්ෂ 30ක් මුලදී ඇඩ්වාන්ස් ඉල්ලනවා. 30ක් හරි 50ක් හරි කියමුකෝ. ඇඩ්වාන්ස් එකෙන් ලක්ෂ 20ක විතර වැඩ කරනවා. ඉතින් ලක්ෂ 20ක වැඩ කරලා ඊට පස්සේ ඉතුරු ටික කරන්න තව ලක්ෂ 100ක්. ඊළඟට කම්පැනි සමහරට ෆෝන් ඔෆ් කරගෙන හොයා ගන්නත් නැහැ. ඒ ඔෆිස් එකත් වහලා. ඉතින් මේ වගේ 4-5 දිනකට කරලා එකපාරටම ඔෆිස් එක වහනවා. එතකොට බලන්න අර ලක්ෂ 20කනේ වැඩ කරලා තියෙන 150ක් අරගෙන ලක්ෂ 130ක් ලාභයි. ඉතින් ගොඩක් වෙලාවට උසාවි ගිහිල්ලා කෝට් කේස් පොලිසිය ඇන්ට්‍රි දාලා ඒව කරන්න වෙලාවක් නැහැ. ඒවට ගියාම ලෝයර්ස් වල තව පේමන්ට්ස් කරන්න ඕන. ඔයාලගේ දවසම ඒකට යප කරන්න වෙනවා. ඉතින් ඉතාමත් පරිස්සමෙන් හොඳ විශ්වාසවන්ත කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් තෝරගන්න. ඒ කලින් කරපු ක්ලයන්ට්ස් ලගෙනු පොඩ්ඩක් හොයලා බලන්න කොන්ට්‍රැක්ට් එක බාර දෙන්න කලින්. මොකද ප්ලෑන් එක ඩිසයින් කරන්න ගෙවන වගේ ගාණක් නෙවෙයිනේ කන්ස්ට්‍රක්ෂන් වලට ඇඩ්වාන්ස් කරන්නේ. ලක්ෂ 30, ලක්ෂ 50, 100, 150, 200 වගේ ලොකු ගණන් තමයි ඇඩ්වාන්ස් කරන්නේ යාලා. ඉතින් ඒකට ඉතාමත් පරිස්සම් වෙන්න. මේ හොඳ විශ්වාසනීය කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් තෝරගන්න. මේ ආයතනයේ ඇත්තටම මේ වගේ විශ්වාසී ડોක්ටර් කෙනෙක්ගේ එකක් මේ. ඒ ડોක්ටර් හිතවත් මාර්ගයෙන් තෝරගත්ත විශ්වාස කම්පැනියක් තමයි මේ කරන්නේ. තමන්ගේ ගෙදර වගේ තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර වගේ තාමත් හොඳින් නිර්මාණය කරනවා. තාමත් පිළිවෙලට මහන්සියලා වැඩේ කරන මේ කන්ස්ට්‍රක්ෂන් ආයතනයක් තමයි මේ කරන්නේ. ඉතින් මේ වගේ ආයතනයක් ඔයාලා තෝරගන්න. කොටේෂන් බලලා අඩුවට දෙන්න එපා. ඔයාලට අනිවාර්යයෙන්ම පනිෂ්මන්ට් එක හම්බ වෙනවා. ඒ අය තෝරගෙන ඒගොල්ලෝ මේ වැඩේ කරනවා. ඔයාලා අඩුවට හොයාගෙන යන අයට ඒක දෙනවා පනිෂ්මන්ට් එක. දෙවෙනි ඇඩ්වාන්ස් එකකින් පස්සේ සමහරට කම්පැනිය නෑ හොයාගන්න. තාමත් පරිස්සම් වෙන්න. ඔයාලා මේව දැනුවත් වෙන්න. ඔයාලට මේව ඉගෙන ගන්න ඔයාට උනොත් විතරයි. මොකද මේව ඉගෙන ගන්න ක්‍රමයක් නෑ ඔයාලා. මොකද කෙනෙක් උනාට පස්සේ ඒව සමහරට ලැජ්ජාවට එහෙම දාන්නෙත් නෑනේ. Facebook, ඔය YouTube, TikTok වල දානවා අඩුයි. ඉතින් ඒකින්ද ඔයාලට වෙන්න ඕන මේ දේවල් ඉගෙන ගන්න. ඒකින්ද හැම වෙලේම පරිස්සම් වෙන්න කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් තෝරගන්නකොට ඔයාගේ නිවස ඉදි කරන්න. එහෙනම් වරුණ මනම්පිරි TikTok, YouTube, Facebook එක ඔයාලා වැඩි ඉන්න දැනුම වර්ධනය කරගන්න.